වෙල්කම් බෑක්. ඔන්න ඉතින් මං අද සේල් එකකට ගියා. මං ඒකෙන් මුලින්ම ගත්තේ මෙන්න මේක කප් කේක්ස් හදන එකක්. මේකත් රුපියල් 350යි. ඊට පස්සේ මම කතුරු සෙට් එකක් ගත්තා. මේ කතුරු තුනම 350යි. ඊට පස්සේ මම හැඳි ටිකක් ගත්තා. ඒක හරි ෂෝ කියුට්. අර හැඳි මිට එහෙම ලස්සනයි. ඒකත් හැඳි 6ක් තිබ්බා. ඒකත් 350යි. ඊට පස්සේ මම ගත්තා මේක මසාජර් එකක්. 3D මසාජර් එකක්. ෆේස් එක, එතකොට බෙල්ල, ඒ වගේ ඒවා මසාජ් කරන්න පුළුවන්. මේකත් මට උනේ රුපියල් 350ක් තමයි. මෙන්න මේ විදිහට මසාජ් කරන්න පුළුවන්. ඊට පස්සේ මම මෙන්න මේ අයිසින් කරන එක ගත්තා. ඒකේ නොසල් 3ක් තිබ්බා. ඒකත් උනේ රුපියල් 350යි. ඊට පස්සේ මම ගත්තා මේ ඉලෙක්ට්‍රික් මික්සර් එක. ඒක කොෆී, එතකොට මිල්ක්, ඒ වගේ දේවල් මික්ස් කරගන්න පුළුවන්. මේ සේල් එක තියෙන පානදුරේ අම්බලන්දුවේ. පානදුරේ කෙනෙක් ඉන්නවා නම් අනිවාර්යෙන් මේකට එන්න. වීදුරු ගඩු හැම දෙයක්ම වගේ මෙහෙ තියෙනවා. ඊට පස්සේ මම කොකි සච්චුවක් ගත්තා. මට මේ මල වගේ තියෙන එකක් තිබ්බේ නෑ. ඒ හින්දා මම කොකි සච්චුවක් ගත්තා. ඒකත් මට උනේ රුපියල් 350යි. ඊට පස්සේ මම මෙන්න මේ වගේ බිත්තර වදින එකක් ගත්තා. ඒකත් කියුට් හින්දා මම ගත්තා. ඒකත් රුපියල් 350යි. ආයෙ මෙන්න මේක පෑන් එක ගත්තා. ඒකත් 350යි උනේ. ඊට පස්සේ මේ පාපිස්සක් උනේත් රුපියල් 350යි. ඒක ලොකුයි. කඩවල් වල මං හිතන්නේ 1700 ගාණක් වගේ වෙනවා. ඉතින් මේ සේල් එකේ ඒ පාපිස්සක් රුපියල් 350යි. ඉතින් මම ඒ පාපිසි 3ක් ගත්තා මේ පාට දෙකෙන්. ඒ ටික තමයි ඉතින් මම ගත්තේ මේ සේල් එකෙන්.